ආයිබෝවන් අපි හැමෝම යම්කිසි පුද්ගලික දියුණුවක් එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න උත්සාහ කරනවා නේද? එහෙම කරනකොට එක එක්කෙනාගේ ප්‍රගතියේ වේගය එකිනෙකාට වෙනස් වෙන්නේ ඇයි කියලා කවදා හරි හිතලා තියෙනවද? අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේක හරිම පොදු අත්දැකීමක්. සමහරුන්ට යම් දෙයක් කිව්ව ගමන් තේරෙනවා. ඒ අය හරිම ඉක්මනට ඒක ග්‍රහණය කරගන්නවා. හැබැයි තවත් අයට ඒ මට්ටමට එන්න සමහර වෙලාවට අවුරුදු ගාණක් වුණත් ලොකු වෑයමක් දරන්න වෙනවා. ඉතින් මේ වගේ අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරනකොට පොඩි කලකිරීමක් ඇති වෙන එකත් සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් මේකට හරිම අපූර්ව පැහැදිලි කිරීමක් තියෙනවා. ඒකත් බොහොම පැරණි ඒ වගේම ගැඹුරු ඉගෙනවීමකින් එන එකක්. මේ දැක්ම අපේ ගමන තේරුම් ගන්න ඇත්තකම ලොකු උදව්වක් වේවි. හරි. එහෙනම් අපි දැන් බලන්න යන්නේ පුද්ගලයන්ව ඔවුන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව අනුව වර්ගීකරණය කරන ආකාරය ගැනයි. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අපි ඉන්නේ කොතනද? ඒ වගේම අපේ ගමන මොන වගේ එකක්ද කියලා. මේක අද ඊයේ ආපු දෙයක් නෙවෙයි. බලන්න මේ pāli පාඨයෙන් මේක තියෙන ඉතිහාසය සහ සත්‍යතාවය අපිට තේරෙනවා. ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ පැවතෙන ගැඹුරු දැනුමක්. ඉතින් මේ වර්ග හතර තීරුම් ගන්න හරිම ලස්සන උපමාවක් තියෙනවා. නෙළුම් මල් පිරිච්ච විලක් හිතින් මවා ගන්නකෝ. පළවෙනි වර්ගය උද්ගටිතඤ්ඤෝ. හරියට වතුරින් උඩටම ඇවිත් හිරුරැස් වැටුණු ගමන් පිපෙන්න සූදානම් නෙළුම් මලක් වගේ. යන්තම් කෙටි විස්තරයක් ඇහුන ගමන් සත්‍ය අවබෝධ කරගන්නවා. දෙවැනි වර්ගය විපචිතඤ්ඤෝ. හරියට වතුර මට්ටමේ තියෙන නෙළුම් පොහොට්ටුව වගේ. ඒකට පිපෙන්න නම් ටික වෙලාවක් හිරුරැස් වැටෙන්න ඕන. ඒ කියන්නේ විස්තරාත්මකව කරුණු පැහැදිලි කළාම තමයි තේරුම් ගන්න පුරුවන් වෙන්නේ. තුන්වැනි වර්ගය නෙయ్య. අන්න එතන තමයි අපි බොහෝ දෙනෙක් අයිති වෙන තැන. ඒ කියන්නේ වතුර යට තියෙන නෙළුම් මලක් වගේ. ඒකට වතුර මතු පිටට එන්න කාලය, පෝෂණය, ඒ කියන්නේ දීර්ඝ කාලීන ඉගෙනීම, පුහුණුව සහ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. හතරවෙනි පදපරම වර්ගය මඩේම තියෙන නෙළුම් මලය වගේ. සමහර විට මේ ජීවිතේදී මලක් වෙලා පිපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අනාගතයේදී තවත් නෙළුම් පැල ගණනාවකට බීජ සැපේනවා. හොඳයි. එහෙනම් අපි දැන් බලමු මේකෙන් අපිට ඒ කියන්නේ අපි බොහෝ දෙනෙකුට වඩාත්ම අදාළ වන කොටස මොකක්ද කියලා. මොකද අපි හැමෝම ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වුණත් ඇත්ත කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඔව් අපි බොහෝ දෙනෙක් අර වතුර යට තියෙන නෙළුම් මල වගේ නෙయ్య ගණයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ අපේ ගමන කියන්නේ ක්‍රමානුකූලව කැපවීමෙන් ටිකෙන් ටික ඉස්සරහට යන එකක්. ඒකේ කිසිම වරදක් අඩුවක් නැහැ. ඒක තමයි ස්වභාවික ක්‍රමය. මේ කියන දේ හරිම බලවත්. නිකන්ම ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ කියන එක තමයි මෙතන අවධාරණය කරන්නේ. සැබෑ ප්‍රගතියක් ලබන්න නම් විදර්ශනා භාවනාව වගේ ක්‍රමානුකූල කැපවීමෙන් කරන පුහුණුවක් අවශ්‍යමයි. ඒක හරියට අර නිලුම් මලක් වතුරෙන් උඩට එන්න දරන උත්සාහය වගේ තමයි. හරි. එහෙනම් මේ ඔක්කොම දැනගත්තට පස්සේ අපි මොකද්ද මේකෙන් අපේ ජීවිතේට ගන්න ඕනේ? අපි කොහොමද මේ දැනුම අපේ ගමනට එකතු කරගන්නේ? මේක තමයි ප්‍රධානම කාරණය. Taman පටන් ගන්න තැන ගැන හිතලා කලකිරෙන්න එපා. අර වතුරේ යටින් ඉඳන් උඩට එන නිලුම් මලක් වීම ගැන දුක් වෙන්න දෙයක් නැහැ. වැදගත්ම දේ තමයි Taman ඉන්න තැන තේරුම් අරගෙන අත නොහැර ඉවසීමෙන් යුතුව Tamanගේ ගමන යන එක. අවසාන වශයෙන් මේ වර්ගීකරණයේ තියෙන්නේ අපිව කොටු කරන්න නෙවෙයි. ඒක තියෙන්නේ අපේ මාවත තේරුම් ගන්න උදව් කරන්නයි. ඉතින් ඇත්තකම වැදගත් වෙන්නේ Taman ඉන්න තැන තේරුම් අරන් ඒ ගමනට කැපවෙන එකයි. එහෙනම් දැන් Tamanගෙන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ ගමනේ Taman තියෙන ඊළඟ පියවර මොකක්ද කියන එක. ඒ ගැන මොහොතක් සිතන්න.